දෙනාම මා සමගම එකවරම නමස්කාර පාඨය කියවන්න. නමස්කාර වේවා බුදුරවණට සමදා බුදු හිමි. නමස්කාර වේවා ධම්රුවණට සමදා සදහම් සරණයමි. නමස්කාර වේවා සංඝරුවණට සමදා මහා සංඝ සරණයමි. නමස්කාර වේවා තුනුරුවණට සමදා තිසරණ සරණයමි. සාදු සාදු සාදු. මාතලේ කුඹියන්ගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාම සෑම වර්ෂයකදී මෙන්ම මේ වර්ෂයේ තුල අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල නිමිති කරගෙන දූ දරුවන් එකතු කරගෙන අද දවස යොදාගෙන බලාපොරොත්තු වෙන සිටින්නේ අෂ්ටාංග සීලේ සමාදන් වෙලා සිල්වන්ත පිරිසක් බවට පත් වෙලා අද දවස සිල්වත් ආකාරයෙන් අෂ්ටාංග සීලේ සමාදන් වෙලා අද දවස ගත කිරීමටයි. යම් කෙනෙකුට සිල්වත් වෙන්න අෂ්ටාංග සීලේ සමාදන් වෙලා එක දවසකට හරි සිල්වත් විදිහට ගත කරන්ට ඒ අවස්ථාව පරිසරයේ ලැබෙනවා නම් ඒ අවස්ථාව ලැබෙන්නේ පින්වන්තම පිරිසකට. කාටද ඒ අවස්ථාව ලැබෙන්නේ? පව් කරන අයටද? නෑ, පින්වන්ත අයට තමයි සිල් සමාදන් වෙන්න ලැබෙන්නේ. ඒ අනුව බලද්දී මේ ඉඳන් ඉන්න සිල් සමාදන් වුණ මේ සියලු දෙනාම පින්වන්ත අය. අපි කවුද? පින්වන්ත අය. පින්වන්ත අය හින්දානේ අපිට දැන් සිල් සමාදන් වෙන්න ලැබුණේ. ඉතින් අපි දැනගන්න ඕන අද දවස මම කොහොමද ඉන්නේ කියලා. වෙනදා ඉන්නවා වගේ නෙමෙයි. දැන් අද ඇවිල්ලා ඔය කට්ටියගේ ඇඳුමට අලුත් කෑල්ලක් එකතු වෙලා තියෙනවා. නේද? මොකක් කියනවද ඒකට? මොකක් කියනවද? දැන් වෙනදා ඉස්කෝලේ යනකොට ඔය සලුව තියනවාද? නෑ. ඒ කියන්නේ වෙනදා කරපු වැඩ අද කරන්න පුළුවන්ද? දැන් අද සම්පූර්ණ අපි කරන වැඩ වෙනස් වෙනවා. වෙනදා අපි යටිගිරියෙන් කෑ ගහනවා. අද එහෙම පුළුවන්ද? නෑ. වෙනදාට අපිට දුවන්න පුළුවන්. අද දුවනවද? වෙනදාට අපි ළමයින්ට හිරිහැර කරනවා. සමහරක් විට කොනිත් කරනවා, ගහනවා, බන්නවා. සමහරට බොරුත් කියනවා, කේලනුත් කියනවා. අද කියන්න පුළුවන්ද? එහෙම කිව්වොත් මොකද වෙන්නේ? එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මොකක් වෙනවද? පව් සිද්ධ වෙනවා. ආයෙ මොකද වෙන්නේ? දැන් අපි හිතමු බොරුවක් කිව්වා කියලා අපි දැන් වෙනදට බොරු කියන්නේ නැද්ද? නෑ. අද බොරු කියන්න බෑ. දැන් බොරුවක් කිව්වොත් අර එක ශික්ෂාපදයක් කැඩෙනවා. වෙනදට අපි බොරු කියන්නේ නැද්ද? වෙනදට අපි බොරු කියනවා. දැන් අද බොරුවක් කිව්වොත් එක පැත්තකින් පව සිද්ධ වෙනවා, අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අතෙන් එකක් අඩු වෙනවා.
ඒ කියන්නේ අපි කීයක් සමාදන් වුණාද දැන් ශික්ෂාපද? 8ක් සමාදන් වුණේ. මුසාවාදායක අයින් වෙනවා ඉතින්. නේද? දැන් අපි දැකලා තියෙනවා සමහරක් අය මේ අවබෝධය නැති හින්දා මේ සීලය කඩා ගන්නවා. දැන් බලන්නකො පංචශීල පද පහ සමාදන් වෙන්න කියපුවාම සමහරක් අය මුල ඉඳලම පංචශීල පද පහ සමාදන් වෙන්නේ නැහැ. ඒවා අපි හදා ගන්න ඕනේ. දැන් සමහරක් තැන්වල අපි දැකලා තියෙනවා. හාමුදුරුවෝ පංචශීල දීලා භාගයක් කියාගෙන යනකොට තමයි ඇවිල්ලා ඉඳ ගන්න. අපි හිතමුකෝ පාණාතිපාත අදින්නාදාන කියලා ඉවරයි. මෙයා කියාගෙන ඉඳ ගන්න. කාමේසු මිච්ඡාචාර වේරමණී විකාරණ සමාධියම් කියලා ඉඳ ගන්නවා. ඒකයි කියමුකෝ. ඊළඟ මුසාවාදත් කිව්වා. සුරාමේරයත් කිව්වා. දැන් කීයද මෙයාට ශික්ෂාපද තියෙන්නේ? දැන් මෙයාට 5ක් තියෙනවනේ කීයක් තියෙන්නේ? 3යි. අවසානයේදී හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? මම සිංහලෙන් කියන්න. ඔය කට්ටිය පන්සිල් සමාදන් වුණාද කියලා අහනවා. අහනවා නේද පාළි? තිසරණේන සබ්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සිංහලෙන් කිව්වොත් මොකද්ද? ඔය කට්ටිය පංචශීල් පද පහම සමාදන් වුණාද කියලා තමයි අහන්නේ. අරයක් කියනවා මොකක්ද? එහෙමයි හාමුදුරුවනේ මම පහම සමාදන්. බොරුවක් නෙවෙයි කිව්වේ. එහෙනම් මුසාවාදත් ඉවරයි. දැන් යම්තම් හරි 3ක් සමාදන් වෙලා හිටියේ. ඇයි දැන් බොරුවක් කිව්වා මුසාවාදා ශික්ෂාපදෙත් කැඩුවද නැද්ද? මුසාවාද ශික්ෂාපදෙත් කැඩුවා. දැන් දෙකයි තියෙන්නේ. මොකද්ද? කාමේසු මිච්ඡාචාරයි සුරාමේරයයි. අන්න ඒ නිසා අවබෝධයෙන් අපි මේ සීල සමාදානයේ යෙදෙන්න ඕනේ. අද දවස තුල ওই කට්ටියට ওই ළඟ ඉන්න අයත් එක්ක හරි කතා කරන්නේ නැතුවම ඉන්න පුළුවන් නම් ඒක වටිනවා. දැන් වෙන්ද ඕන තරම් කතා කරනවා නෙමෙයි. වෙන්දට ඕන තරම් කතා කරනවා. දැන් මේ වෙලාවෙන් පස්සේ ළඟ ඉන්න කෙනා එක්කවත් කතා කරන්නේ නැහැ. සිල් සමාදන් වෙලා ඉවර වෙලා ගෙදරට යනකම් සිල් පවර්ණය කළා මේ ශාලාවෙන් ගියාට පස්සේ ඕන දෙයක් කතා කරගන්න. දැන් බලන්නකො ඔය කාටේ නිශ්ශබ්දවම අද ඉන්නවනම් දැන් ධර්ම දේශනාව කරන්න වැඩි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා නම් ඒකට උත්තරේ දෙනවා. ගුරුවරයෙක් මොකක් හරි හවුවා නම් ඒකට අදාළ විදිහට කතා කරනවා. ඊට අමතරව වැඩකට නැති දේවල් අද කතා කරන්න යනවා. වැඩකට නැති දේවල් කතා කරන්නේ නැහැ. දැන් එහෙම හිටියනම් කොච්චර ලස්සනද? කොච්චර වටිනවද? නේද? එතකොට අපිට මේ ලැබිච්ච අවස්ථාව හරිම වටින අවස්ථාවක්. අපිට මේ අවස්ථාව සිල් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණේ කවුරුන් හින්දාද? බුදුහාමුදුරුවෝ. කවුරුන් හින්දාද? බුදුරජාණන් වහන්සේ නිසා. දැන් අය ඔය කට්ටිය මේ විදිහට සිල් සමාදන් වෙන්න තීරණය කළේ මොකක් හින්දාද? දැන් අපි මෙහෙම දවසක් එනවා. ඒ හින්දා අපි සිල් සමාදන් වෙන්න ඕනේ කියලා මොන දවසද? වෙසක් දවස. වෙසක් දවසේ මොකද උනේ? කියන්න බලන්න මොකද උනේ කියලා. ඉපදීම ඒක ඉතින් මොන්ටිසෝරියාගෙන් හුවක් දානවනේ. ඒ කට්ටියක් දාන්න. ඒකට වෙසක් පොය අපි සමරන්නේයි බුදුරජාණන් වහන්සේ ඉපදුනා. ඊළඟට බුදු වුණා පිරිනිවන් පෑවා. මම ওই කට්ටියට කියලා දෙන්නම් දුර්ලභ කරුණු කීපයක්. මොන කරුණද? දුර්ලභ කරුණු. දුර්ලභ කරුණු වලින් එක කාරණයක් තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක දුර්ලභයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේ නම එහෙම නැත්නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වීම දුර්ලභයි. දැන් සමහරක් අය එහෙද මෙහෙද පැද්දෙනවා. එක විදිහකට ඉන්නේ නැහැ. එක විදිහකට ඉතින් ලස්සනයි. එතකොට බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි. හොඳට අහගන්න බුදුරජාණන් වහන්සේලා හැම කාලවලම පහළ වෙනවද? දැන් අපි ඉන්නේ මොන බුදුහාමුදුරන්ගේ ශාසනයේද? මොන බුද්ධ ශාසනයේද? ඊළඟට පහළ වෙන බුදුහාමුදුරුවෝ කවුද? කවුද? මෛත්‍රී. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. දැන් පහළ වෙන බුදුහාමුදුරුවෝ කවුද?
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. දැන් අපි ඉන්නේ ගෞතම බුද්ධ ශාසනේ. මේ භද්‍ර කල්පේ මේට කලින් පහළ වුණානේ බුදුවරු කී දෙනෙක්ද? කපුසඳ කියන්නේ එහෙමෙන් ඇහෙනවා මට. කපුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම ඊළඟ බුදුහාමුදුර කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී කියලා විතරක් කියන්න එපා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් මේ බුදුරු පහළ වෙච්ච මේ කාලයට කියනවා භද්‍ර කල්පය කියලා. මොකක් කියනවාද? කපුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන මේ බුදුවරු පස්නම පහළ වෙච්ච කාලයට කියනවා මහා භද්‍ර කල්පය කියලා. මේ බුදුවරු පස්නම පහළ වෙන්න කලින් ඊළඟ බුදුහාමුදුරුවෝ තාම පහළ වෙලා නැහැ. ඊට කලින් පහළ වෙලා තියෙනවා විපස්සී කියලා බුදු කෙනෙක්. කවුද? විපස්සී කියන බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ කල්ප 60ක් බුදුවරු පහළ වෙලා නැල්ලු. කල්ප කීයක්ද? කල්ප කීයක්ද? කල්ප 60ක්. කල්ප ගැන තේරෙනවද ඔය කට්ටියට? කල්පෙට දවස් කීයද කියන්න පුළුවන්ද? බෑ. සති කීයද මාස කීයද කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නත් බෑ. දැන් ওই ප්‍රශ්නය බුදුහාමුදුරගේ කාලේ හිටපු හාමුදුරුවන්ට මතු වුණා. ඊට පස්සේ එක හාමුදුරුවෝ කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ කල්පේ කියලා කියනවා කල්පෙට දවස් වලින් සති වලින් මාස වලින් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව එහෙම මේ කල්පෙට දවස් වලින් සති වලින් මාස වලින් අවුරුදු වලින් කියන්න බෑ. ඕනනම් උපමාවක් කියන්න මේකෙන් තේරුම් ගන්න කිව්වා. දැන් මම මේ මොකද්ද ඔය කට්ටියට කියාගෙන ඉන්නේ? ඒක අපි තේරුම් ගන්න බෑ. ඒක ඒ අරමුණේ ඉඳගෙන ඊටු ටික අහගෙන යන්න බෑනේ. දැන් මම මේ මොකද්ද ඔය කට්ටියට කියාගෙන ඉන්නේ? අනිත් කාරණේ මොකද්ද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන එක දුර්ලභයි. එතකොට බුදුරජාණන් වහන්සේලා හැම කාලවලම පහළ වෙනවද? නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ කල්පය ගැන කියලා දෙන උපමා දෙකකින් එක උපමාවක් තමයි පර්වත උපමාව, අනිත් උපමාව තමයි අබ උපමාව. මොනවාද උපමා දෙක? එකක් ඇවිල්ලා පර්වත උපමාව, අනිත් උපමාව මොකද්ද? මොන උපමාවද? අබ දැකලා තියෙනවද? ඔබ දැකලා තියෙන නැත්නම් අම්මගෙන් අද ටිකක් ඉල්ලගෙන බලා ගන්න. එතකොට පර්වත උපමාව කියනවා. යොදුන් 7ක් උස. යොදුන් 7ක් පළල, යොදුන් 7ක් දිග ලොකු ගල් පර්වතයක් තියෙනවා. දැනට සීගිරි ගල මතක තියාගන්න. සීගිරි ගල දැකලා තියෙනවද? දැකලා නැති කෙනෙක් ඉන්න බෑනේ නේද? සීගිරි ගල දැකලා තියෙන්නේ. සීගිරි ගල පොඩිද? නෑ ලොකුයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන එක්තරා දෙවි කෙනෙක් අවුරුදු 100කට එක වතාවක් ඇවිල්ලා සියුම් රෙදි කෑල්ලකින් ඔය ගල පිහදා. මොන ගලද? අපි සීගිරි ගල දැන් සීගිරි ගල මතක තියාගමු. ඔය සීගිරි ගල අවුරුදු 100කට එක වතාවක් දෙවි කෙනෙක් ඇවිල්ලා සියුම් රෙදි කෑල්ලකින් ඔය ගල පිහදා. ඔය කට්ටිය කියන්නකො බලන්න ඔය ගල පිහදාලා මේ පොළවට සමතනා කරන්න කොච්චර කාලයක් යයි? සමහර අය රුස් ගාලා අදිනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ කොච්චර කාලයක් යයිද කියලා නේ. අන්න ඒ වගේ බුදුවරු කල්ප 60ක් පහළ වෙලා නැහැ. දැන් නිකන් ඔය යන්තම් මතක තියාගන්න. ඊළඟට අබ උපමාවේදී කියන යොදුනක් කුස, යොදුනක් පළල, යොදුනක් දිග. දැනට අපි මේ ශාලාව 100ට නගාගමු. දැන් මේ වහලේ මට්ටමට අබ පුරවන්ට ගියොත් අබ කොච්චරක් පුරවන්ට වේවි කියන්නකො. ඔය කටින් දැන් ලොරි කීයක් විතර ගේන්න වේද අපෝ? සමහරක් විතර 50 100ක් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. අබ කියන්නේ පොත් කිරි තරම් ලෝකේ ඉවර. නෑ. අර වගේම උපමාවක් කියන අවුරුදු 100කට එක වතාවක් එක දෙවි කෙනෙක් ඇවිල්ලා මේ අබ ගොඩේ එකාබෑටයක් අයින් කරනවා. ආයෙත් එකාබෑටයක් අයින් කරන්න අවස්ථාව ලැබෙන්නේ අවුරුදු 100කට සැරයක්. අන්න මේ වගේ අවුරුදු 100කට එක වතාවක් ওই විදියට දෙවිවරු ඇවිල්ලා ඒ අබ ගොඩම ඉවර වුණත් කල්ප ඉවරයි කියනවා. කල්ප ඉවර නෑ කියලා. දැන් මේ වහලේ මට්ටමට අබ පුරවලා ඔය අබ ටික ඔක්කොම ඉවර කරන්න කොච්චර කාලයක් යයිද කියන්නකො. හිතා ගන්න බෑ. හිතන්න යන්නත් එපා. නැත්නම් ඉතුරු කොට ගහන්න හම්බෙන්නේ නෑ.
එතකොට අන්න ඒ වගේ කල්ප 60ක් බුදුවරු පහළ වෙලා නැහැ. කල්පේ එතකොට කල්පෙට කියපු උපමා ටිකක් ගැලපෙන්නේ ගැලපෙනවා. ගැලපෙන්නේ නැහැ. ඊළඟට මිනිස්සෙක් වෙලා ඉපදෙන එක දුර්ලභ කාරණයක්. දවකට ඔය ඉපදිලා ඉන්නවනේ. ඒක දුර්ලභයිද නැද්ද? දැන් ඔය කටයයි අපායට ගියේ නැත්තේ. අපායට යන්න බැරිද? වැඩි හරියක් කොහෙටද යන්නේ? වැඩි හරියක් අපායට යනවා. වැඩි හරියක් പ്രേත ලෝකයට යනවා. වැඩි හරියක් සත්තු වෙලා ඉපදෙනවා. ඉපදෙනව නැද්ද? ඉපදෙනවා. දැන් ඔය සතර අපායෙන් එකක් අපිට තේරෙනවා. එකක් අපිට පේනවා. ඔය දුක්ඛිත ලෝක හතරෙන් එකක් තමයි සත්ව ලෝකය. දැන් සතෙක් වෙලා ඉපදලා හිටියන සිල් සමාදන් වෙන්න පුළුවන්. දැන් වැරදිනාදී ඔය කට්ටිය ඇවිල්ලා බල්ලෙක් හරි බැල්ලයක් හරි. හරි. ඊළඟට ඇවිල්ලා පූසෙක් හරි පූසියක් හරි. එළුවෙක් හරි එලිච්චියක් හරි. වැරදිලා හරි ඉපදලා හිටියා නම් එහෙම. ඒයිද ඔහොම සිල් සමාදන් වෙන්නේ? දැන් සත්තු ඉන්න එනවා සිල් සමාදන් වෙන්නේ. එන්නේ දැන් ඔකට මිනිස්සෙක් කියලා ඉපදුනා ඒකත් දුර්ලභයි. ඒකටත් බුදුහාමුදුරු ලස්සන උපමාවක් කියලා තියෙනවා. මතක තියෙන්න ඕනේ. දවසක් ගොවියෙක් කවුද? ගොවියෙක් වියගහ දැකලා තියෙනවා. වියගහ ගොවියෙක් දානවා ගඟකට. ඔය වියගහ යනවා මහා මුහුදට. මහා මුහුදේ වාසය කරනවා එක අන්ධ වෙච්ච කන කැස් බෑ. කවුද? එක අන්ධ වෙච්ච කන කැස් බෑ මහා මුහුදේ ඉන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මිනිස්සෙක් වෙලා ඉපදෙන එක හරි අමාරු වැඩක්. කොයි වගේද කියලා කිව්වොත් අර වියගහ මහා මුහුදට යනවා. මහා මුහුදේ එක අන්ධ වෙච්ච කන කැස් බෑවෙක් ඉන්නවා. ඔය කන කැස් බෑව මුහුදු පාතුලේ ඉඳලා මුහුද උඩට එන්නේ අවුරුදු 100කට එක වතාවක්. 100කට සැරයක්ද? අවුරුදු 100කට එක වතාවක්. ඒ අවුරුදු 100කට එක වතාවක් මුහුදු පාතුලේ ඉඳලා මුහුද උඩට එන අර කන කැස් බෑවා විය සිදුරෙන් අහස බැලුවා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද කියලා අහනවා. දැන් වියගහ කියන්නේ මහා මුහුදනේ. මහා මුහුදේ ඉන්නවකෝ එක අන්ධ වෙච්ච කැස් බෑවේ. ඔය කන කැස් බෑවා අර විය සිදුරෙන් අහස බැලුවා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඒක විශ්වාස කරන්නත් බෑ. එතකොට බලන්න අපිට හරීම පින්වන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වුණ කාලෙක අපිට ඉපදෙන්න අවස්ථාව ලැබුණා. එතකොට අපි පින්වන්තයි නෙමෙයිද? අපි හරීම පින්වන්තයි. ඒ වගේම තමයි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි සිල්වත් වෙනවා නම් සත්තු මරන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම්, වැරදි කාම සේවනයේ, පර ස්ත්‍රී සේවනයේ, පර පුරුෂ සේවනයේ අපි යෙදෙන්නේ නැත්තම්, බොරු කියන්නේ නැත්තම්, සුරාව පානය කරන්නේ නැත්තම් අපි සිල්වන්තයි. තව විදිහකින් කියනවා සීලය කියලා කියන්නේ කාය වාක් සමෝදානං සීලං කියලා. කය වචනය සංවර කර ගැනීම සීලයයි කියලා. එතකොට බලන්න මේ ජීවිතේ අපි සිල්වන්තයි කියලා හිතනකොට අපිට සතුටු වෙන්න බැරිද? අනේ හාමුදුරුවනේ මම නම් ජීවිතේට සත්තු මරලා නැහැ. හොරකම් කරලා නැහැ. බොරු කියලා නැහැ කියලා හිතනකොට හිතට සතුටක් නෙවෙයිද? සතුටක් නෙවෙයිද ඔය කට්ටියද? දව කට්ටිය සත්තු මරලා තියනවද? දැන් සත්තු මරලා නැත්තම් සතුට වෙන්න පුළුවන් නේද? සත්තු මරලා නැත්තම් ඒ කියන්නේ පංචිල් පද පහ අපි ආරක්ෂා කරගත්තා නම් ඒ වගේම අද උදේ සමාදන් වුණ මේ අට සීලය, අෂ්ටාංග සීලය සිල් පවාරණය කරනකම් හරියටම රැකගත්තා නම් අපිට ගෙදර යනකොට සතුටෙන් යන්න බැරිද? අනේ මම අද උදේ අටසිල් සමාදන් වෙච්ච වෙලේ ඉඳලා මේ අටසිල්ම සමාදන් වෙලා හිටියා එක සිල් පදයක්වත් මම කඩාගත්තේ නෑ කියලා හිතනකොට සතුටු වෙන්න බැරිද? දැස්ස හිනේ ඉඳලා මම දන්න කට්ටිය කටවල් ඇරෙන්නේ නෑ. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්ද බැරිද? සතුටු වෙන්න පුළුවන්. දැන් මගෙත් එක්ක කතා කරන්න මම කිව්වේ මේ අනිත් වෙලාවෙදී කතා කරන්න එපා කියන එක විතරයි. එතකොට බලන්න අපි දුසිල්වත් වුණොත් මරණින් මත්තේ මරුණාට පස්සේ දුකකට ගිහිල්ලාමයි දුක්ඛිත තැනකට ගිහිල්ලාමයි ඉපදෙන්නේ. කුද්දක නිකායේ තියෙනවා පොත් 15ක්. පොත් කීයක් තියෙනවද?
15. ඔය කුද්දක නිකායේ පොත් 15න් පොත් දෙකක් තියෙනවා പ്രേත වස්තුව සහ විමාන වස්තුව කියලා. මොන වස්තුවද? ඒ වස්තු දෙක හොඳට මතක තියෙන්න ඕන. പ്രേත වස්තුවේ තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේදී දුසිල්වත් වෙලා. දුසිල්වත් වෙලා ඉඳලා මරුණට පස්සේ പ്രേත ලෝකයට ගිහිල්ලා ඉපදිච්ච කතා ගැන තමයි මොන වස්තුවේද තියෙන්නේ? പ്രേත වස්තුවේ. විමාන වස්තුවේ එතකොට මොනවද තියෙන්නේ? මේ ජීවිතයේ සිල්වත් වෙලා ඉඳලා පන්සිල් රැකගෙන සිල්වත් විදිහටම ඉඳලා මරුණට පස්සේ දිව්‍ය ලෝකයේ ගිහිලා ඉපදිච්ච කතා තියෙනවා මොන පොතේද? විමාන වස්තුවේ. එතකොට දුසිල්වත් වුණාම ඒ වගේ අයහපත් ප්‍රතිඵලමයි ලැබෙන්නේ. මම ලස්සන ජාතක කතාවක් ඔය කට්ටියට කියලා දෙනවා. මේ ජාතක කතාවේ නම තමයි පදමානවක ජාතක කතාව. අපේ බෝසතාණන් වහන්සේ අපි දන්නවා එක එක ආත්ම භාවවල ඉඳලා තියෙනවා කියලා. නේද? ජාතක පොත් වහන්සේ කියවුවාම කියවගෙන යනකොට අපිට තේරෙනවා අපිට දැනගන්න පුළුවන් අපේ බෝසතාණන් වහන්සේ එක එක ආත්ම භාවවල ඉපදිලා ඉඳලා තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ මේ ජාතක කතාව කියන කාලයේදී යක්ෂණියගේ කුසේ කාගේ කුසේද? යක්ෂණියගේ කුසේ පදමානවක කුමාරයා විදිහට ඉපදෙනවා. මේ කතාව මම කියලා දෙන්නම්. මේකෙන් කියවෙන්නේ මේ යක්ෂණිය ඉන්න කාලේදී සිල්වත් වෙලා නැහැ. මේ යක්ෂණිය සිල්වත් නොවුන හින්දා මේ යක්ෂණිය තමන්ගේම ස්වාමියාට බොරු කියපු නිසා මේ යක්ෂණියට මේ ස්වභාවයට පත් වෙන්න වෙලා තියෙනවා. හොඳට අහගන්න. බරණැස් නුවර රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ රජතුමාගේ දේවිය අනාචාරයෙන් හැසිරෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. දැනට එහෙම මතක තියාගන්න. මේ ගැන රජුරවන්ට ආරංචි වෙනවා. රජතුමා ඇයගෙන් අහනවා ඔබ අනාචාරයෙන් හැසිරෙනවා කියන්නේ ඇත්තද? මම කියනවා අනේ ස්වාමීනි ඒකනම් කවුරු හරි ඔබතුමාට මා ගැන තරහින් ඉරිසියාවෙන් ඉන්න කෙනෙක් කියපු කතාවක්. හැබැයි ඉතින් අද කාලෙත් එහෙම තියෙනවා මේ සමහරක් අය වැරදි කරන්නේ නැතුව හොඳට ඉන්න අයට සමහරක් අය ඒ අය වැරදි කියලා එක එක දේවල් දාලා බොරු කියන අවස්ථා තියෙනවා. එහෙමද නැත්ද? එයා හොඳට ඉන්නවා. අනේ එයා වරදක් කරන්නේ සිල්වන්තයි. නමුත් එයා හොඳට ඉන්න හින්දා අනිත් අය මොකද කරන්නේ? එයාගේ පෞල් ජීවිතේ විනාශ කරන්න, එහෙම නැත්නම් එයා ජීවත් වෙන ආකාරය වෙනස් කරන්න සමහරක් අය කේලම් කියනවා. සමහරක් අය බොරු කියනවා. අදත් එහෙමයි ඉන්නවා. දැන් බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරන්ට කොච්චරනම් කට්ටිය බොරු කිව්වදනේ? බුදුරජාණන් වහන්සේගේ අපකීර්තිය කොච්චර පතුරවා හැරියාද? කිංචි මානවිකා ඊළඟට ඔය සිරිමාක්කලා එහෙම ලේසි අය නෙවෙයි. ඒ අය බුදුරජාණන් වහන්සේට කොච්චර නින්දාපාස කරාද? බුදුහාමුදුරුවෝ වැරදි කරලාද එහෙම නින්දාපාස අහන්න උනේ? අද කාලේ එහෙමනම් බුදුහාමුදුරන්ට ওই ටික වුණා නම් කියයි කොහොමද? අනේ අක්කා ඇත්තටම බුදුහාමුදුරුවෝ වැරදි කරන්න ඇති. ගින්නක් නැතුව මේ මොකක්ද ඒකට කියන්නේ? ඔව් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ කියලා කියයි. එතකොට දැන් අද කාලේ නම් මොනවාරි ප්‍රශ්නයක් වෙච්ච හැටි කියන්නේ මොකක්ද? අනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. අද තේරුම් ගන්නට ගිනි නැතුව දුම් නගිනවා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වැරදි කරලාද බුදුහාමුදුරුවන්ට චෝදනා ආවේ? බුදුහාමුදුරුවෝ වැරදි කරලාද චෝදනා ආවේ? නෑනේ. අපි සමහරක් විට මේ හොඳට ඉද්දී අපිට චෝදනා එන්නේ නැද්ද? මේ හොඳට හිටියක් චෝදනා එනවා. එතකොට ඉතින් ඒවට බය වෙන්න දෙපො. එතකොට හිතා ගන්න අනේ බුදුහාමුදුරුවන්ට ආපු තරම් ප්‍රශ්න අපිට තාම ඇවිල්ලා නැහැ කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ. එතකොට මේ දේවිය අනාචාරය හැසිරিলা ඒක ඇත්ත. රජතුමාට ඒක ආරංචි වුණා. රජතුමා දේවියගෙන් අහන ඇත්තද ඔයා මට නොකියා මේ මට හොරෙන් අනාචාරය හැසිරෙනවා කියන්නේ වැරදි වැඩ කරනවා කියන්නේ ඇත්තද කියලා අහුවාම දේවිය නැහැ කියනවා. ගහපා දෙනවා.
මම කවියක් කියන්නේ. මා ඒ වරද කළ බව නැ පිළිගන්නේ ඉපදෙන ආත්මෙක එහෙනම් ඵල දෙන්නේ මෙහෙමයි එදා ඇය බොරුවට දියුරන්නේ අස්මුණක් ඇතිව යක්සලියක් වන්නේ මෙයා බොරුවට දියුරනවා. මෙයා කියනවා ස්වාමීනි මං ඒ වගේ වරදක් කළේ නෑ කියලා කිව්වා. දැන් මේ ඇත්තද මේ කිව්වේ? Tamanගේම ස්වාමියාට මහත්යට බොරු කිව්වා. මෙහෙම ඉඳලා ටික කාලයක් යනකොට මේ දේවිය මැරෙනවා. මේ දේවිය මැරිලා ගිහිල්ලා අශ්වයෙක්ගේ මුහුණක් තියෙනවා. දැන් අශ්වයෙක්ගේ මුහුණ වල දැකලා තියෙනවා. අශ්වයෙක්ගේ මුහුණක් තියෙන යකින්නක් වෙලා ඉපදෙනවා. බෙල්ලෙන් පහත යකින්නක් වගේ ඔළුව අශ්වයෙක්ගේ වගේ. හරියට අපි වෙස් මුහුණක් දාගත්තොත් අන්න ඒ වගේ. නේද? ඔළුව එක විදිහක්, හඳ තව විදිහක්. බලන්න කොහොම ඉන්නද කියලා මේ යකින්නේ. ඉතින් මේ යකින්නිය ගල් ගුහාවක ජීවත් වෙනවා. දැන් මම මේ කතාව හොඳට අහගෙන ඉන්න මේකෙන් කියවෙන්නේ එතකොට මේ සිල්වත් උන් නැති හින්දා මේ යක්ෂණියකට වෙච්ච දේ. මේ යක්ෂණිය කොහෙද ඉන්නේ දැන්? ගල් ගුහාවක ඉන්නවා. දවසක් මේ බමුණෙක් දර කඩන්න කැලේට යනවා. යක්ෂණිය මේ බමුණව දැකලා මේ බමුණ කන්ට හොඳයි කියලා මේ බමුණව අල්ලගෙන ඉන්න ගිහිල්ලා මේ බමුණව කර උඩ තියාගෙන දැන් අරන් යනවා කොහෙද? ගල් ගුහාවට අරගෙන යනවා. අරගෙන යනකොට මේ බමුණගේ උණුසුම දැනෙනවා යකින්නියට. පස්සේ මේ යක්ෂණිය කල්පනා කරනවා මේ මිනිස්සයා කනවට වඩා හොඳයි මේ මිනිස්සයා විවාහ කරගත්තා. ඊළඟ යක්ෂණිය මොකද කරන්නේ? මේ බමුණව විවාහ කරගන්න. දෙන්න ගල් ගුහාවට වෙලා ඉන්නවා. මේ දෙන්නට මේ බමුණට දාව යක්ෂණියේ කුසේ තමයි එතකොට අපේ බෝසතාණන් වහන්සේ කවුරු වෙලා ඉපදුනා කිව්වද? පද මානවක කුමාරයා වෙලා ඉපදුනා කියලා කිව්වා. පස්සේ කොහොම හරි මේ දවසක් පුතා තාත්තගෙන් අහනවා මේ තාත්තේ අපි දෙන්නගේ මූණවල් එක වගේ. නමුත් අම්මා යක්ෂණිය. අම්මගේ මූණේ යකින්නියා කියනවා. අනේ බුදුහාමුදුරු මේ අනේ තාත්තේ දැන් මේකට හේතුව මොකක්ද? ඊට පස්සේ කියන ඇත්ත තමයි පුතේ අම්මා යකින්නියා අපි දෙන්න මිනිස්සු. ඊට පස්සේ පුතා කියන එහෙනම් තාත්තා යකින්නියොත් එක්ක අපි කොහොමද ඉන්නේ? අපි දෙන්න පැනලා යමු කියලා. තාත්තයි පුතයි දෙන්නම පැනලා යනවා. යනවා දැකපු යකින්නිය ඒ දවස් පළතුරු ගන්න කියලා හිටියේ. යනවා දැකපු යකින්නිය ඇවිල්ලා තාත්තයි පුතයි දෙන්නාම උස්සගෙන ඇවිල්ලා ආයෙ ගල් ගුහාවට දැම්මා. ඊට පස්සේ තාත්තා පුතාට කියනවා පුතේ මෙහෙමනම් අපි දෙන්නට පැනලා යන්න බෑ. අම්මගෙන් අහගන්නකො මේ කැලේ අම්මට අයිති කොටසක්. ඒ කොටස ඉක්මවලා ඒ කොටසෙන් යාට ගියොත් එහෙම අම්මට බෑ අපිව අල්ලගන්න. ඒ හින්දා අම්මගෙන් අහගන්නකො මේ කැලේ අම්මට අයිති කොටස් ටික මොනවද කියලා. ඉතින් අම්මා කිව්වා මේ පුදුම ආදරයනේ දරුවන්ට තියෙන්නේ. ඔය කට්ටිය ළඟට වෙලා ගිහිල්ලා මොනවා හරි ඇහුවොත් කියලා. ඒ තරම් අම්මලා තාත්තලා ඔය කට්ටියට ආදරේ. ඉතින් යක්ෂණියක් වුණත් එයා අම්මා කෙනෙක් ඉතින් පුතා ඇහුවා අම්මට මේ කැලේ තියෙන ආයිති කොටස් මොනවද? අම්මා ඉතින් කපුතේ අර දකුණු දිශාවේ ගඟක් තියෙනවා. ඒ ගඟෙන් එහාට මට අයිති නෑ. ආහවත් පැත්තේ වම් දිශාවේ ඔය පර්වතයක් තියෙනවා. එතනින් එහාට මට අයිති නෑ කියලා ඔන්න අම්මා මේ ඒ සීමාවන් ටික කිව්වා. පස්සේ දැන් පුතාට හොඳ සවිශක්තියක් තියෙනවා. පුතා තාත්තව කරේ තියාගෙන ගඟෙන් එහාට පැනනවා. දැන් යක්ෂණියට අල්ල ගන්න පුළුවන්. යක්ෂණිය අල්ල ගන්න බෑ. යක්ෂණිය ඇවිල්ලා මෙගොඩ ඉඳලා කෑ ගහලා කියනවා අනේ පුතේ
මේ පැත්තට එන්න තාත්තයි ඔයයි මෙහාට එන්න කියන. ඊට පස්සේ පුතා කියනවා අපිට බෑනේ අම්මේ අක්ෂණියොත් එක්ක ඉන්න. ඉතින් ඒක තාත්තයි මමයි යනවා කියලා දැන් පුතා කිව්වා. ඊට පස්සේ බලන්නකො මේ අම්මා යක්ෂණියක් වුණා. පස්සේ මේ අම්මා පුතාට කියනවා පුතේ මේ ඔය කාටේ දැන් ගියොත් ගිහිල්ලා විතරක් හරියන්නේ දැන් ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න ඕනේ. මම ඔයාට මන්ත්‍රයක් කියලා දෙන්නම්. මොකක්ද? මන්ත්‍රයක් කියලා දෙන්නම් අවුරුදු 12කට කලින් වෙච්ච හොරකමක් වුණත් අල්ලන්න පුළුවන්. කවුද මේ කියන්නේ? යක්ෂණිය පුතාට කියන පුතේ මම දැන් කෑ ගහලා කියනවා මේ ගොඩ ඉඳලා. කියන පුතේ මම මන්ත්‍රයක් කියලා දෙන්නම් අවුරුදු 12කට කලින් වෙච්ච හොරකමක් වුණත් අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අම්මාට පුතා කියනවා අම්මා ඔහේ ඉඳලා කෑ ගහලා කියන්නේ මම මෙහෙන් කටපාඩම් කරගන්නවා. අම්මා අරේ ඉඳලා කෑ ගහලා මන්ත්‍රය කිව්වා පුතා කටපාඩම් කරගෙන බරණැස් නුවරට යනවා. බරණැස් නුවරට ගිහලා රාජමාලිගාවට ගියාට පස්සේ රජතුමා පදමානව කුමාරයාගෙන් අහනවා මම රජ සේවයට බඳව ගන්නවා ඔයාට දෙන සුදුසුකම් මොනවද? ඊට පදමානව කුමාරයා කියනවා මෙහෙමයි රජතුමනි. දැන් තාත්තයි පුතායි කොහෙද ගිහලා ඉන්නේ? ඔව් රාජමාලිගාවට ගිහලා බරණැස් නුවර. ඉතින් කියනවා අපිට පුළුවන් අවුරුදු 12කට කලින් වෙච්ච හොරකමක් වුණත් අල්ලන්න. දැන් දවසට රුපියල් කාවණු 1000ක් ගෙවනවා පාඩිය. හොරු අල්ලන්නේ නිකන් ගෙවනවා පාඩිය. ඒ හොරකමක් වෙන්න බැයි මේ පදමාන කුමාරයාට හොරු අල්ලන්න. පස්සේ දවසක් රජතුමාගේ පුරෝහිතයා ගිහිල්ලා රජතුමාට කියනවා ස්වාමීනි මේ පදමානව කුමාරයා හොරු අල්ලනවා කියලා දැන් වැඩ දාන්නේ. තාම හැබැයි එක හොරෙක්වත් ඇල්ලුවේ නැහැනේ. අපි ඇවිල්ලා හොඳ වැඩක් කරමු. කවුද එහෙම කියන්නේ? පුරෝහිත බ්‍රාහ්මණය. රජතුමාට කියනවා රජතුමනි අපි හොඳ වැඩක් කරමු. අපි දෙන්නාම එකතු වෙලා මාලිගාවේ තියෙන රත්තරන් මුතුමැණික් හොරකම් කරලා මගුල් පොකුණේ හංගමු. කවුද කියන්නේ? පුරෝහිතයි දැන් රජතුමායි දෙන්නම තමයි දැන් මේ හොරකම කරන්නේ. කාගෙද දැන් රත්තරන් බඩු කාටයි කියවන්නේ? කාටයි කියවන්නේ මේ හොරකම් කරන්නේ? දැන් හොරකම් කරන්නේ කවුද? හරියට ওই කට්ටියකම ගෙදර බඩුවක් ඔය කට්ටියම හොරකම් කරනවා. රජතුමාටම අයිතියෙව්වා එහෙම ඉන්න නෑ. ඔය කාන්තාව 7 දෙනෙක් ඉන්නවා. ඒ අයට කියනවා සප්ත භාර්යා කියලා. මොන භාර්යාවද? සප්ත භාර්යා. ඔය සප්ත භාර්යාවන් අතරට එක භාර්යාවක් ඉන්නවා චෝරී භාර්යා. හවුද? චෝරී භාර්යා. චෝරී භාර්යා කියන්නේ හොරකම් කරන තැනැත්තිය. මහත්යාගේ සල්ලි හොරකම් කරන. තමන්ගේ ගෙදරම ස්වාමියා. ඉතින් තමන්ගේ ගෙදරම තියෙන දේවල් හොරකම් කරනවාට කියනවා චෝරී භාර්යා. එහෙම භාර්යාවොත් අද ඉන්නවා. චෝරී භාර්යා. ඉතින් වගේ භාර්යාව 7 දෙනෙක් ඉන්නවා. තව කල් යනකොට ওই කට්ටියට දැනගන්න ලැබෙයි දැනගෙන ඉන්න එක වගේ. එතකොට රජතුමාට වයිති රත්තරන් ආභරණ ඔක්කොම රජතුමා විසින්ම පුරෝහිතත් එක්ක එකතු වෙලා හොරකම් කරලා මගුල් පොකුණේ හංගනවා. ඊට පස්සේ පදමානව කුමාරයාට කියන හොයලා දෙන්න කියලා. දැන් පදමානව කුමාරයාට කියන්න පුළුවන්ද මේ හොරකම කරේ රජුරෝ කියලා? කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඇයි කිව්වොත් එහෙම හිත කසලා දායි මේ මොකද්ද කියන්නේ කියලා. එයාට අයිති දේවල්ම එයා හොරකම් කරන්නේ නැහැ. පස්සේ උපමා ටිකක් කියනවා. පස්සේ රජතුමා කියනවා ඔය උපමා වලින් මට වැඩක් නැහැ. මේ හොරකම කරපු හොරුන්ගේ නම් කියන්න කියලා. පස්සේ මිනිස්සු බලාගෙන ඉන්න ගොඩාක් පිළිලා. පදමානව කුමාරයා කියනවා මාව පරීක්ෂා කරන්න රජතුමායි පුරෝහිතයි දෙන්නම එකතු වෙලා තමයි ඔය හොරකම කළා මෙන්න මගුල් පොකුණේ හංගලා තියෙනවා මේ ආභරණ කියලා කිව්වා. පස්සේ මොකද කරන්නේ? මිනිස්සු ඔක්කොම එකතු වෙලා රජතුමාටයි පුරෝහිතටයි ගල් ගහලා මාර. ඒක තමයි අර කවි පදයක් තියෙන රජකමටත් වඩා කටරැක ගත යුත්තේ කියලා. රජකමටත් වඩා මොකක් කරන්න ඕනද? කටරැක ගන්න ඕන. කටරැක ගත්තේ නැත්නම් ඉවරයි. දැන් රජතුමා කටවාගෙන හිටියනම් ඒ මරණ වෙන්නේ නැහැ. ඉතින් කට ඇරියොත් ඉවරයි. එතකොට දැන් මේ කතාවෙන් කියවන එකක් ඇවිල්ලා මව් සෙනෙහස. දරුවන් පිළිබඳව අම්මා කෙනෙක් තුල තියෙන දරු සෙනෙහස. අනිත් පැත්තෙන් තමයි මේ අනාචාර හැසිරුණාම ওই වගේ තැන්වල ඉපදෙනවා. තව කාරණයක් තමයි ගහපා දෙනවා. අපිත් එහෙම වරදා කරලා ගහපා දෙනවා. ඒ වරද කරලා මෙහෙම කරන්න හොඳ නෑ. දැන් සමහරක් අය කියන අනේ මම නම් ඕක හොරකම් කරේ නෑ. හොරකම් කරා නම් හෙන කියලා කියනවනේ නේද? 7යි 8යි ඔහොම කියනවා.
එහෙම කියන්න හොඳ නැහැ. සමහරක් අය වැරදි කරම එහෙම අර ඒක එහෙම කරේ නෑ කියලා ඔප්පු කරන්න ඕනේ හින්දා එහෙම කියනව නැද්ද? එහෙම කියන. එතකොට බලන්න බොරු කිව්වහම වැරදි විදිහේ හැසිරීම ඇති කරගත්තාම හොරකම් කළාම බලන්න ඒ වගේ අයහපත් ඵල විපාකමයි ලැබෙන්නේ. සත්තු වෙලා ඉපදෙනවා. දුක් විඳින්න දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එවැනි දුක්ඛිත ස්වභාවයන් වලටපත් වෙන්න වෙනවා. එතකොට දැන් අපි ඇවිල්ලා අපේ සීලය ගැන අපි හිතන්න ඕනේ. දැන් ඔය නිකන් ගෙදර ඉන්නකොට මම සත්තු මාරනවාද නැහැ. මම හොරකම් කරනවාද නැහැ. මම බොරු කියනවාද නැහැ. මම රාරක්කු බොනවාද, බීඩි සුරුට්ටු බොනවාද නැහැ. එහෙනම් මම සිල්වන්තයි. අපිට සතුටු වෙන්න බැරිද? සතුටු වෙන්න පුළුවන්ද බැරිද? සතුටු වෙන්න පුළුවන්. අපි මේ ජීවිතේ සිල්වත් වුණොත් ඊළඟ ජීවිතෙත් අපේ සාර්ථක වෙනවා. දැන් අහගෙන නේද ඉන්නේ? අපි මේ ජීවිතේ සිල්වත් වුණොත් ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? සාර්ථක වෙනවා. ඔය කට්ටිය අහලා තියෙනවද නකුල මාතයි නකුල පිටයි කියන දෙන්න ගැන? අහලා තියෙනවද? මේ දෙන්න වයසක ජෝඩුවක්. නාති ජෝඩුවක්. වයසට ගියත් හරියම හොඳට මේ අය පෞල් ජීවිතේ ගත කරලා තියෙනවා. නේද? තාද කාලෙත් ඔහොම ඉන්නේ වයසට ගියත් එදා බැලඳ දෙන්නා වගේ නෙන්නේ. ඒ වගේ හොඳ පෞල් ජීවිත ගත කරපු දෙන්නේ තමයි කවුද? නකුල මාතයි නකුල පිටයි. දැන් මේ සීලය ගැනත් මෙතන සඳහන් වෙනවා. මේ නකුල මාතයි නකුල පිටයි දවසක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. ඉතින් හැරමිටි ගාගා ඉතින් දන්නවනේ ද වයසට ගිය මොනෑට ඉඩක් නැහැ. කොණ්ඩේ සුදු වෙලා, ආවරලි වැටිලා. ඉතින් හරියම අසරණ තත්ත්වෙට පත් වෙලා දැන් මේ අය ගියා කවුරු හම්බ වෙන්නද? බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගියා. ගිහිලා බුදුහාමුදුරුවෝ ඉදිරිපිට හිටපු මේ දෙන්න බුදුහාමුදුරන් කියනවා බුදුහාමුදුරුවනි මේ නකුල මාතා කියනවා නකුල අම්මා කියනවා ස්වාමීනි මේ නකුල පිතා මගේ තාත්තා කෙනෙක් වගේ මගේ හිත රෙදෙන එක වචනයක් මේ වෙනකම් කියලා නැහැ. කවුද එහෙම කිව්වේ? නකුල මාතා. කාටද කියන්නේ? බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මේ ළඟ ඉන්න මේ නකුල පිතා මගේ හිත රෙදෙන එක වචනයක් කියලා නැහැ. නකුල පිතා කියනවා ස්වාමීනි මේ නකුල මාතා කියලා කියන්නේ මගේ අම්මා. එතකොට මෙයා ඇවිල්ලා මගේ හිත රෙදෙන මේ නකුල මාතා මගේ හිත රෙදෙන එක වචනයක්වත් කියලා නැහැ. ඊළඟ ආත්මෙත් අපි දෙන්නාම මුණ ගැහෙන්න ඕනේ. අපි දෙන්නම ආය හම්බ වෙන්න ඕනේ. ඉතින් ස්වාමීනි අපි දෙන්නම මුණ ගැහෙන්න මොනවද අපි දෙන්නාට තියෙන්න ඕන සුදුසුකම් කියලා. ඉතින් දැන් මේ වයසක ජෝඩුව මරණයට පස්සේ ආයෙත් ඒ දෙන්නම මුණ ගැහෙන්න ඕන කියලා කියනවා. බුදුහාමුදුරේ දේශනා කරන හොඳයි ඔය දෙන්නට ආයතරම් මුණ ගැහෙන්න පුළුවන් දෙන්නාම ශ්‍රද්ධාවන්ත වෙන්න කියලා. මොකක් වෙන්න කියනවද? ශ්‍රද්ධාවන්ත වෙන්න. සම ශ්‍රද්ධා කියලා මේකට කියනවා. ඊළඟ සම සීල. සම සීල කිව්වේ දෙන්නම සිල්වත් වෙන්න කියලා කියනවා. සම ත්‍යාග දෙන්නම දන් දෙන්න. සම ප්‍රඥා දෙන්නම ප්‍රඥාවන්ත වෙන්න කියලා එහෙම කියනවා. එතකොට බලන්න ඒ වගේ අපි සිල්වත් වුණාම එක වෙලාවකදී දෙවියෙකුත් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවනේ වයසට යනකම් මොකද කරන්න ඕන කියලා. කිංසුයාව ජරාසාදු. එක දෙවියෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි වයසට යනකම් මොකද කරන්න ඕන කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා සීලං යාව ජරාසාදු වයසට යනකම් සිල්වත් වෙන්න. මොනවා කරන්න කියනවද වයසට යනකම්? සිල්වත් වෙන්න කියලා කියනවා. දැන් එතකොට ওই කට්ටියට අද මේ ලැබිච්ච අවස්ථාව ඊටමත් වටින පින්වන්ත අවස්ථාවක්. ඒ නිසා ඔය සමාදන් වෙච්ච අත සීලේ කඩාගන්නේ නැතිව සත්තුමවන් නැතුව ඊළඟට බොරු කියන්නේ නැතුව ඕවනේ අපේ බොරු කීම එහෙමනේ වැඩිම සිද්ධ වෙන්නේ. බොරු කියන්නේ නැතුව කේලම් කියන්නේ නැතුව අනිත් අයට හිරිහැර නොකර. එතකොට අපි ඇවිල්ලා තන්පත් මනසකින් සංවර ස්වභාවයෙන් අද දවස් අපිට ගත කරන්න පුළුවන් නම් ගෙදර යනකොට අපිට සතුටෙන්ම යන්න පුළුවන්. අද මම හොඳට සිල්වත් වුණා. අද දවස් තුලදී මම අෂ්ටාංග සීලය සමාදන් වෙලා හිටියා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් තව විනාඩි 5ක් තියෙනවා. ඉතින් විනාඩි 5 ඒ කාල සීමාව තුළ මම ওই කට්ටියට ලස්සන කවි ටිකක් කියවනවා. බුදු ගුණ කවි.
ඒ නිසා හැම කෙනෙක්ම